සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඉතින් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවන්ට අද මම කියලා දෙන්න යන්නේ ඔයා කොණ්ඩෙට පොල් තෙල් පාවිච්චි කරන කෙනෙක් නම් නිකන් ආගේ පොල් තෙල් එක කොණ්ඩෙට පාවිච්චි කරන්නේ නැතුව පෝෂණ ගුණයේ ඉහළ වටිනාකමක් එක්ක කොහොමද අපි පොල් තෙල් එක සකස් කරගන්නේ කියලා දෙන්න. හිසකෙස් නිතර ගැලවිලා යනවා නම් මේ වගේම හිස්සොරි ප්‍රශ්න කොණ්ඩේ තුනී වෙලා නම් ඔන්න ඔයාට මේක හොඳම විසඳුමක් වෙයි කියලා මම හිතනවා. ඉතින් අද මම මේකට පාවිච්චි කරන්නේ පිරිසුදු පොල් තෙල්. මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ පැරෂූට් ඔයිල් එක. ඔයාට පුළුවන් හොඳ පිරිසුදු පොල් තෙල් එකක් ගෙදර හිඳපු එකක් වුණත් කමක් නැහැ පාවිච්චි කරන්න. ඉතින් මේ පොල් තෙල් එක සකස් කරගන්න මම මෙතෙන්දි පාවිච්චි කරනවා බුලත්, ඒ වගේම පේරකොළ, ඒ වගේම දෙහිකොළ, රතු ලූණු, කෝමාරිකා, ඒ වගේම කරපිංච මම පාවිච්චි කරනවා, ඒ වගේම නෙල්ලි, උළුහල්, මුකුණු වෙන්න වගේ දේවල් මම මෙතෙන්දි පාවිච්චි කරනවා. ඊට පස්සේ මේ දේවල් ටිකේ හොඳට යොෂේනකම් කොටා ගන්න ඕනේ. ඉතින් ඔයාලට බ්ලෙන්ඩ් එකක් තියෙනවා නම් බ්ලෙන්ඩ් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වංගෙඩිය කොටන්නත් ඔයාලට පුළුවන්. ඉතින් කොහොම වුණත් හොඳට කෙටෙන්නයි අවශ්‍ය වෙන්නේ. ඔන්න මම ඉතින් තාච්චියක් ලිපේ තියලා අපේ පැරෂූට් ඔයිල් එක එකට දාගත්තා. ඉතින් ඔයා මේ වෙලාවේ වගේ පොල් තෙල් එක තාච්චියට එක් කරගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් අපි කෑමක් හදද්දී පොල් තෙල් එක ගොඩාක් රත් වුණාම ඒකට අමුද්‍රව්‍ය එකතු කරන්නේ. නමුත් මේ තෙල් එක හදද්දී තෙල් එක බාගෙට රත් වෙනකොට අපි අමුද්‍රව්‍ය ටික මේකට එකතු කරගන්න ඕනේ. ඔයාගේ කොණ්ඩේ නිතරම ගැලවිලා යනවා නම්, හිසකෙස් ප්‍රශ්න තියෙනවා නම්, හිස්සොරි ප්‍රශ්න තියෙනවා නම්, තුනී වෙලා නම් ඉතින් මෙන්න මේ ඔයිල් එක හදලා බලන්න. ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා. මම හදලා බලලා තමයි ඔයාලට මේ දේ මම අරගෙන එන්නේ. මේ විදිහට විනාඩි 10ක් විතර මේ තෙල් එක ඔයා ලිපේ තියන්න ඕනේ. ඉතින් විනාඩි 10කට විතර පස්සේ ඔන්න ඔයාට ලිප ඕෆ් කරගන්න පුළුවන්. නමුත් ලිප ඕෆ් කළාට මේක හොඳටම නිවෙනකන් පෙරා ගන්න යන්න එපා. විනාඩි 10කට පස්සේ ලිප ඕෆ් කරලා හොඳටම තෙල් එක නිවුනට පස්සේ ඔයාට පෙරා ගන්න පුළුවන්. නාන්න පෑ 2කට විතර ඉස්සෙල්ලා තමයි ඔයා මේ තෙල් එක ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මසාජ් කරලා මේක හොදලා අරින්න. ඉතින් මේ වෙලාවේ අපේ පොල් තෙල් එකට හොඳ පාටක් ඇවිල්ලා තියෙනවා. අපි කිසිම කෘත්‍රිම වර්ණකාරකයක් මේකෙදි පාවිච්චි කළේ නැහැ. ඉතින් මේ තියෙන්නේ විනාඩි 10කට පස්සේ අපේ මිශ්‍රණය. මේ වෙලාවේ ඔයාලට පෙරණයක් පාවිච්චි කරලා පිරිසිදු වාජනයකට මේ පොල් තෙල් එක පෙරා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් ඔයාලට මේක පෙරා ගන්න පුළුවන්.